අයිබෝවන් ඓතිහාසික ගාලු කොටුපාරෙන් මටුණු සවුත්ලන්ඩ්ස් මාතාව වසර 100කට අධික කාලයක් පුරාවට දකුණු ලක අග්‍රගණ්‍ය බාලිකාව. ගිය අත දස්කම් පෙන්වන ගුණ නැන බෙලෙන් යුතු දියණියන් දසදහස් ගණනක් මේ පොළවට බිහි කළ පූජනීය භූමියක් මෙම. මේ පූජනීය භූමියේ සෞන්දර්ය චාරිකාව ආරම්භ වන්නේ 1950 ගණන් තරම් ඈත අතීතයේ. ඒ චාරිකාවේ තවත් සන්ධිස්ථානයක් 2023 වර්ෂයේදී හමු වෙනවා. ආදී දියණිවරුන්ගේ වේදිකා ප්‍රසංගය මතක. මේ මතක දෙවන දිගහැරුම සවුත්ලන්ඩ්ස් 140 වෙනි වසරක සවුත්ලන්ඩ්ස් අභිමානය අතීතයත් වත්මනත් ත්‍යාග කරමින් මෙලෙස අනාගතයට පිදෙනා වගයි. සුබ සන්ධ්‍යාවක්. දක්ෂිණ ලංකාවේ අග්‍රගණ්‍ය පාසල අපේම සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ වසර 140 සපිරන මේ ඉතාමත් උත්කෘෂ්ඨ අවස්ථාවේදී මේ විද්‍යාල භූමියට සැපමිනි ඔබ සැම අපි ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගනිමින් මෙම මතක දෙක ප්‍රසංගයේ සමාරම්භය සනිටුහන් කිරීමට පොල්තෙල් පහන් සිළු දල්වන්නටයි මේ සූදානම. ඒ සඳහා අපේ ගෞරවනීය ඇරයුම ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශ්‍රී ලංකා රසායන විද්‍යා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂිකා එමෙන්ම හිටපු රුසියානු මහ කොමසාරිස් මහාචාර්ය ජනිතා ලියනගේ මැතිනියට වර්තමාන විදුහල්පතිනී සුමේදා කාර්යවසම් මැතිනිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වසන්ත දුක්ගන්නාරාල මැතිදුන්ට එම මැතිනිය මනෝජා අපේ ආදිශිෂ්‍යාව මනෝජා දුක්ගන්නාරාල මැතිනියට ආදිශිෂ්‍ය සංගමයේ අනුශාසිකා ලීලකාන්ති ගුණවර්ධන අපේ හිටපු විදුහල්පතිතුමියට එමෙන්ම ආදිශිෂ්‍ය සංගමයේ අනුශාසිකා ගීතානී විජේගුණසිංහ මැතිනියට මෙන්ම තිලකා ප්‍රේමදාස මැතිනියට 99 ආදිශිෂ්‍ය ලක්ෂ්මී අමරසේකර එතුමිය අධ්‍යක්ෂිකා වන්ටෝ සිලෝ නොයසී සමාගම නියෝජනය කරමින් ඒ වගේම හසන්ති ගාල්ලගේ අධ්‍යක්ෂිකා බර්ඩ්ස් පාක් හම්බන්තොට සාමාද සිල්වා ආදරණීය ගුරුමෑණියන්ට අපේ සංගමය ආරම්භ කිරීමේදී අපිත් සමග අත්වැල් බැඳගෙන ගුරු හරුකම් දෙමින් අපය මෙහෙවූ ආදරණීය ගුරුමෑණියන්ට හිටපු නර්තන ආචාර්යතුමියන් වන ඉන්ද්‍රාණී සෝමලතා ගුරුතුමිය, කුසුම් දන්දෙනිය ගුරුතුමිය, ඒ වගේම බටහිර සංගීත ආචාර්යිනී චම්පිද සිල්වා ගුරුතුමියට. ඒ වගේම අපේ කාගේත් ආදරය දිනාගත් මගේ ආදරණීය ගුරුතුමිය සංගීත විද්‍යාලයේ හිටපු විදුහල්පතිනී සරස්වතී දහනායක මැතිනියට එමෙන්ම සියලුම ආදිශිෂ්‍ය සංගම්වල සභාපතිනියන්ට සහ උපසභාපතිනියන්ට ඇරයුම් කරනවා අපත් සමග එක්වන්න මේ ප්‍රසංගය ආලෝකමත් කරන්නට.
දෙවන වතාවටත් පාසල් වේදිකාව මත දිගහැරෙන මතක දෙවන ප්‍රසංගය සඳහා ආසිරි පැතුම් එක් කළ සම්භාවනීය ඔබ සැමට අපගේ ස්තුතිය පිරිනැමෙනවා. සුදිලෙමින් බැබලෙමින් කිත් ගොස් පතුරන්නා වූ ආදරණීය සවුත්ලන්ඩ්ස් මෑණියනි, මේ ආචාර්ය ඔබටයි. සුදිලේ බැබලේ කිත් පතුරා අතිරමණීය අප සවුත්ලන්ඩ්ස් මෑණි සදා. සුදිලේ බැබලේ කිත් පතුරා අතිරමණීය අප සවුත්ලන්ඩ්ස් මෑණි සදා. පෙරකුම් සම්මිති ගුරුළු භූමියේ මහ පඬුවන් සමරා. පෙරකුම් සම්මිති ගුරුළු භූමියේ මහ පඬුවන් සමරා. තුමග යවා දිරිය කවා වනගන්වා. සුදිලේ බැබලේ කිත් පතුරා අතිරමණීය අප සවුත්ලන්ඩ්ස් මෑණි සදා. ඉරදිය අත අප දස්කම් පෙන්වා පෙරමුණටම ඇදෙමින්. ඉරදිය අත අප දස්කම් පෙන්වා පෙරමුණටම ඇදෙමින්. මහ උදමින් නිති නැගෙමින් ජය පතුරා. සුදිලේ බැබලේ කිත් පතුරා අතිරමණීය අප සවුත්ලන්ඩ්ස් මෑණි සදා. සිත් සතරින් නග තැන්පත් වීමෙන් ඉහළ බැවින් වැඩෙමින්. සිත් සතරින් නග තැන්පත් වීමෙන් ඉහළ බැවින් වැඩෙමින්. විරුවන් වී වනුවන් වී විදවමු ලංකා. සුදිලේ බැබලේ කිත් පතුරා අතිරමණීය අප සවුත්ලන්ඩ්ස් මෑණි සදා. බ්‍රිතාන්‍ය පාලන සමයේදී 1885 දී ලුසි වැන්ඩර්ස්ට්‍රාටන් මෙනිය විසින් ආරම්භ කරන ලද අප විද්‍යාලයේ එදා සිට මෙදා දක්වාම විද්‍යාලය වෙනුවෙන් අප කැප වුණු ආදි කර්තෘන්, විදුහල්පතිතුමියන්, ගුරු මෑණිවරුන්, ගුරු පියවරුන්, එවැගේම පාසලට සේවය කළ අනෙකුත් සෙසු අය සිහිගන්වමින් අපි මදක් ආසනවලින් නැගී සිට ඔවුන්ට ගෞරව බුහුමානය පුද කරමු. ඔබ සැමට බෙහෙවින්ම ස්තුතියි. සුනේත්‍රාකා කිව්වා වගේම අපි දන්නවා අපි දෙන්නම මේ පාසලේ ඉගෙන ගත්තා වගේම මේ පාසලේ මේ වෙනකොට කී දෙනෙක් අපි අතරින් නැති වෙලා තියෙනවද? ආදරණීය විදුහල්පතිතුමියන්, එවැගේම ආදරණීය ගුරු බවතුන්, එවැගේම අපේ ආදරණීය දරුවන්, එවැගේම පාසල් ප්‍රජාවට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ වෙනකොට අපි අතරින් නැති වෙලා තියෙනවා. ජීවිතය කියන්නේ හරිම කෙටි කාලයක්. අපි විශ්වාස කරනවා මේ ජීවත් වෙන හැම කාලය තුලදීම අපි සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕන. ඒ සන්තෝෂෙන් ජීවත් වෙන කාලය තුල හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕන අපි අනුන්ට උදව් කරන්න. ඒ වගේ උදව් කරපු අපූර්ව මතකයක් තමයි මේ මතක් කරන්නේ. මීට මාස 2කට උඩදී හර්ලි වික්‍රමසේකර කියන ආදරණීය ගුරුතුමිය අපේ අතරින් වෙන්න උනා. ඇය මේ දෙවන මතක ප්‍රසංගය කවදද ආරම්භ කරන්න කියලා ඇඟිලි ගනිමින් හිටියේ. මොකද ඇය ඊටාම දක්ෂ ගුරුවරියක්. ඒ වගේම ආදි ශිෂ්‍යාවක්. ඉතින් හර්ලි වික්‍රමසේකර මහත්මිය සමග අපේ ආදරණීය සංගීත ගුරුතුමා චන්ද්‍රදාස ඉතින් ඊටාම ගෞරවපූර්වක සිහිපත් කරනවා පහුගිය මාසේ නැති උනේ. එදා සර් මෙතන වාඩි වෙලා ඉන්නකොට මට කියලා ගියා පුතේ මේ මගේ අන්තිම මතක වෙයිද දන්නේ නැහැ කියලා. මම කොහොම කියන්නේ පාස ඊළඟ මතකටත් ඔබතුමා එනවා කියලා. හැබැයි ඒක ඒ කිව්ව විදියට මෙහෙම උනේ ඇයිද කියන්න මන් දන්නේ නැහැ. අපි බලමු මේ අපේ මතක.
ඔව් එහෙමනම් අපි ඊළඟ අදියරට පියවර ඔසවමු. 91 ආදිශිෂ්‍ය සංගමයේ ඉමහත් වෙහෙස මහන්සියකින් තමයි මේ මතක ප්‍රසංගය සැබෑවක් බවට පත් වුණේ 2023 වර්ෂයේදී. අද ඔවුන් ඊටත් එහා යමින් වර්තමාන ශිෂ්‍ය පරපුරේ නියෝජනයත් ලබා ගනිමින්ම මතක දෙක ප්‍රසංගය සංවිධානය කරගෙන තිබීම ඉතාමත් සතුටට කාරණාවක්. ඔබ සැම පිළිගැනීම සඳහා 91 ආදිශිෂ්‍ය සංගමයේ සමලේකම් ගයා චන්දි සොයිරියටයි මේ ඇරයුම. සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. අද මතක දෙක ප්‍රසංගයේදී අපහා එක්වන වසන්ත දුක්ගණරාල මහතා සහ එම මැතිණියටත් ජනිතා ලියනගේ අපේ ආදරණීය ආදිසිසුවියටත් සියලුම අනුශාසිකාවන්ටත් ඒ වගේම අපේ ආදරණීය විදුහල්පතිතුමිය සහ සියලුම ආරාධිතයනුත් මම මේ අවස්ථාවේ ගෞරවයෙන් පිළිගන්නවා. අපේ ආදරණීය ප්‍රසංගයත් එක්ක එකතු වෙලා ඒ රස විඳින මෙන් මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. ස්තුතියි ගයා පිළිගත් ඔබ සැම නැවතත් ඉතාම ආදරයෙන් ගෞරවයෙන් යුතුව සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ මතක ප්‍රසංගයට අපි පිළිගන්නවා. ඉතින් මේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ඔබේ වරම් අවසි සරස්වතී දේවියනේ. ත්‍රිලෝක තිලක මාමුනි සරණින් ගෝන පූජල අධිපති දෙවියන් වහන්සේගේ ආඥාවෙන් ආනුභාවයෙන් කැකුළු පායුක කලල පියුමක රන් කොතෙන් මිදි කිරණ රණලද මෙරඟ මඩලේ විකුම් ලන්නට අවසර දෙන්නේ
මේ පාසල මොන වගේ පාසලක්ද කියලා ඇහුවම ඔබට දෙන්න ගොඩාක් උත්තර ඇති. දකුණු ලක අග්‍රගණ්‍යයේ බාලිකා පාසල සවුත්ලන්ඩ්ස් විද්‍යාලය. ඔබ ස්තුතියි. ඔබ ඇත්තටම වාසනාවන්තයි. මොකද මේ පාසලට එන්න කී දෙනෙක් එළියේ ඉඳන් පොර කනවද? මේ පාසලට ආපු හැම කෙනෙක්ම මේ පාසලෙන් පිට යන්නේ ඊටාම ශක්තිමත් විනයගරුක ගුණගරුක කාන්තාවන් විදියට. අන්න ඒ නිසාවෙන් තමයි අපේ පාසල ගැන අපි මෙන්න මෙහෙම කියන්නේ. දහනව වන සියවස අවසානයේ ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය පාලකයෝ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වාගේ එවකට දෙවියන තුළ කිතු දහම පතුරුවමින් අධ්‍යාපන ක්‍රියාදාමයන්හි යෙදී සිටි විවිධ මිෂනාරි සමාගම් යටතට පත් කළා. රජයේ පාලනයේ පැවති බොහෝ ඉංග්‍රීසි පාසල් මිෂනාරි සමාගම්වල පාලනයට පැවරුණා. මේ යටතේ ගාල්ල කොටුවේ පැවති රජයේ ඉංග්‍රීසි බාලිකා පාසල 1884 දී මෙතෝදිස්ත මිෂනාරි සමාගමට බාර දෙනු ලැබුණා. 1869 දී බ්‍රිතාන්‍ය පාලනය විසින් ලංකාව තුළ ප්‍රසිද්ධ ඉගැන්වීම් දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමෙන් පසුව දෙවියන පුරා බොහෝ නගර තුළ උසස් පාඨශාලා හයි ස්කූල් ආරම්භ කළා. මෙතෝදිස්ත මිෂනාරි සමාගම 1885 දී රජය විසින් බාර දෙනු ලැබූ පරිශ්‍රය තුළ උසස් බාලිකා පාසල ගර්ල්ස් හයි ස්කූල් ගෝල්ෆෝඩ් පිහිටුවනු ලැබුණා. ළමයින් 51 දෙනෙකුගෙන් යුතුව ගාලු කොටු පවුර ඇතුළත නිවසක පහතමාලයේ ආරම්භ වූ ගාල්ල උසස් බාලිකා විද්‍යාලයේ පළමු විදුහල්පතිනිය ලෙස ලුසි වැන්ඩර්ස්ටාටන් මැතිනිය පත් වුණා. මුල් වසර කිහිපය තුළ විදුහල්පතිනියන් කිහිප දෙනෙකු පාලනය කළ අතර විවිධ හේතුන් මත ඔවුන්ගේ පාලන සමයන් ඉතා කෙටි වුණා. 1918 සිට 1935 කාලය තුළ එම් ප්‍රදී මැතිනිය අද්විතීය විදුහල්පතිනයක් ලෙස ඉතා දිගු කාලයක් සේවය කළා. ආරම්භයේදී විශාල ප්‍රමාණයක් බර්ග ජාතික ගැහැණු සහ පිරිමි සිසුන් දෙපක්ෂයම පාසලේ ඉගෙනම ලැබූ අතර කල්යත්ම සිංහල හා මුස්ලිම් දැරියන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමත් සමග පාසල තුළ සිටි පිරිමි ළමුන් සඳහා ඉඩකඩ මදි වුණා. 1950 සිට 1960 දශකයේ දක්වාම ප්‍රාථමික අංශය පිරිමි ළමින් සුළු සංඛ්‍යාවක් සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ඉගෙනම ලැබූ අතර පසු කාලයේදී සවුත්ලන්ඩ්ස් විදුහල බාලිකාවන් සඳහා පමණක් වූ විදුහලක් බවට පරිවර්තනය වුණා. මූලාරම්භයේ සීමිත පහසුකම් සහිතව දැරියන්ට අධ්‍යාපනය ලබා දුන් අතර කල්යත්ම විශාල ප්‍රගතියක් දක්නට ලැබුණා. මෙහිදී ඒ සඳහා දායක වූ ලුඩුවිස් එම් වෙස්ට්ලෙක් එම් ප්‍රදී යන මැතිනියන් විසින් බාලිකාවන් සඳහා මහඟු අධ්‍යාපනයක් සලසා දුන්නා. උසස් පාඨශාලා ඇති කිරීමේ පරමාර්ථවලට අමතරව පරිපූර්ණ කාන්තා අධ්‍යාපනයක් ලබා දීමත් ගුණගරුක මාතාවන් රටට බිහි කළ හැකි බවට එම මිෂනාරි විදුහල්පතිනියෝ අදහස් කළා. වෙස්ලෙක් මැතිනියගේ පාලන සමය තුළ පාසල ඉතා දියුණු වූ අතර සැමදා විදුහලේ දියුණුවට උපකාර කළ ආදි ශිෂ්‍ය සංගම්ද පිහිටුණු ලැබුණා. ගාල්ලේ ප්‍රථම බාලදක්ෂිකා සංගමය ලෙස සවුත්ලන්ඩ්ස් විදුහලේ බාලදක්ෂිකා සංගමය ආරම්භ වුණා. 1917 දී විද්‍යා විෂය පාසල් මාලාවට ඇතුළත් කරනු ලැබූ අතර පසුව ප්‍රදී මැතිනියගේ කාලයේ මෙම පාසල ද්විතීක පාසලක් බවට පත් වුණා. මේ සියලු පහසුකම් මත 1922 දී පාසල උසස් ශ්‍රේණියට පත් වූ අතර ප්‍රදී මැතිනිය පාසල ඒ තත්ත්වයට ගෙන ඒමට මඟ පාදා දුන් වෙස්ලෙක් මැතිනියට ගරු කිරීමක් ලෙස සවුත්ලන්ඩ්ස් යන නමින් හැඳින්වීමට ක්‍රියා කළා. එයට හේතු වූයේ වෙස්ලෙක් මැතිනිය පුහුණුව ලබා තිබුණේ එංගලන්තයේ සවුත්ලන්ඩ්ස් නම් ආයතනය වීමයි. එමෙන්ම විදුහල පිහිටා තිබූ භූගෝලීය හේතු
මතද එම නම විදුහලට වඩාත් සුදුසු වුණා. සෞත්ලන්ස් විදුහලේ ඉතිහාසය පිළිබඳ බිදක් මා ඔබට ගෙන අතර 1985 වසරේ සෞත්ලන්ස් විද්‍යාලය සියවස සමරමින් ලංකාවේ අද්විතීය පාසලක් බවට පත් වුණා. ඒ වගේම 2025 වසරේ සෞත්ලන්ස් විද්‍යාලය වසර 140 සමරන්නේ ඉතාම ආඩම්බරෙන්. ඉතින් 91 කණ්ඩායමේ සුභාශිංසන මෙසේ පිරිනමමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පසුගිය වසර තුළ ඔබට දැක බලා ගැනීමට මෙසේ දිගහැරෙන මගයි. ආදරණීය සෞත්ලන්ඩ්ස් මෑණියනි, ඔබ දිගු කල් දිනේවා. ඒ තමයි ඔහුගේ අවුරුද්දේ අපේ මතක. එතකොට ඔබ හිතනවා ඇති මෙවැනි ප්‍රසංග පවත්වලා මෙවැනි ප්‍රවේශ පත්‍ර අලෙවි කළා අපි ඇත්තරම මොනවද කරන්න කියලා. ආදිශිෂ්‍ය සංගමයක් විදියට ගොඩාක් දේවල් අපිට කරන්න තියෙනවා. ඒකට හේතුව තමයි ප්‍රධාන පෙළේ පාසල් වලට රජයේ මූල්‍යාධාර ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. පාසල් සංවර්ධන සමිතිය ආදිශිෂ්‍ය සංගමවල ක්‍රියාකාරීත්වයත් සමග තමයි මේ පාසල් මේ විදියට රැකගන්නේ. ඉතින් ගිය අවුරුද්දේ මතක ප්‍රසංගයේ අපි උපයන මුදල් හැම සතයක්ම පාසලට වැය කරා. ඉතින් ඒ සුවිශේෂී අවස්ථාවක් තමයි ඔබට මේ පේන්නේ. අපි පාසලේ බටහිර තෝරවාදක කණ්ඩායම ගිය වසර මාසක ප්‍රසංගය ඊටාම ලස්සනට ඔබට ගෙනාවා. අන්තිම අයිටම් එක. ඉතින් මම 91 කණ්ඩායමේ වර්තමාන සභාපතිතුමිය එනුරකා රත්නවීර මහත්මියගේ කැපවීම ඒ වගේම මේ දැඩි මහන්සියත් එක්ක තමයි ඔබට මේ පේන බේස් ඩ්‍රම් එක ඇත්තටම විද්‍යාලයට පරිත්‍යාග කරන්නේ. ලක්ෂ 5කට අධික මුදලක් මේකට වැය වුණා. මේකට ගොඩාක් මහන්සි වුණා හිමාෂි. තප්පරයක් දෙනවා. ලක්ෂ 7ක වියදමක් ගියා. මේ කාර්යයේදී මට අනගි සහායක් ලබා දුන්නා අපේ පරණ බෑන්ඩ් එකේ බේස් ඩ්‍රමර් හිමාෂි අක්මීමන සොහිරේ. විදුහල්පතිතුමියට ආරාධනා කරනවා. ඒ වගේම සවුත්ලන්ඩ්ස් බාලිකාවේ වත්මන් බටහිර තූරවාද කණ්ඩායමේ නියමුවරියට ආරාධනා කරනවා එන්න අපේ ත්‍යාගය බාරගන්න 140 වෙනි සංවත්සරය වෙනුවෙන්. ඒ වගේම ඊටාම ගෞරවණීයව ආරාධනා කර සිටිනවා වර්තමාන බටහිර තෝරවාද කණ්ඩායමේ නියමුවන් සහසා දියණිය. ඒ වගේම අපි ආරාධනා කරනවා බටහිර සංගීතාචාර්ය තිලිනි ඕපනායක ගුරුතුමියට නදිරා සුභාෂිනී ගුරුතුමියට වේදිකාවට පැමිණෙන්න. මේ තමයි අපේ මහන්සියේ එක් නිමේෂයක්. Thank you. I extend my greatest pleasure for the All Girls Association of 91-2000 on behalf of the Southlands College Western Music Section for this amazing gift, the tribute you have given us. The foundation that you have laid upon us has proceeded to bloom for us to become one of the best bands of this generation. So once again, thank you so much. Thank you for the compliment, Minadi. සෞන්දර්ය චාරිකාවේ යෙදෙන වර්තමාන ශිෂ්‍ය පරම්පරාවට නිබඳවම අධ්‍යයුරුකම් දෙන විදුහල්පතිතුමියක් නැත්නම්
ආදිශිෂ්‍ය සංගමය එකතු පහදු කරගනිමින් ඔවුන්ගේ සෞන්දර්ය හැකියාවන් මේ වේදිකාව මත රඟ දක්වන්නට කලෙලි දක්වන්නට අතහිත දෙන විදුහල්පතිතුමියක් නැත්තම් කොහොමද මේ වගේ ප්‍රසංගයක් මේ වේදිකා මස්තකයට ගෙන එන්නේ. ඉතින් ඔබතුමියගේ හඬ අවදි කරන්නට අපි ආසයි අහන්නට කොහොමද මේ කාර්යයට ඔබතුමිය උර දුන්නේ මේ දරු කැලත් එක්ක කියලා. මේ වර්තමාන විදුහල්පතිතුමිය සුමේදා කාර්යවසම් මැතිණිය. Good evening, ladies and gentlemen, and welcome to Mathaka. It's indeed a pleasure to bring together generations of alumni on one stage, renewing the memories of our childhood at school many years ago. Mathaka is an event, a cherished event, that brings alumni back to stage to showcase their talents, celebrating the rich history and enduring spirit of our school. This event is being held for the second consecutive year by the former students. This gathering not only highlights the derived achievements of our former students, but also serves as an inspiration to the current students as well, illustrating the lifelong connection between the former students and the present student of the school community. Without taking much of time, I would like to warmly invite our principal, Madam Sumedha Karyavasam, to address the gathering. Over to you, Madam. ज्येष्ठ महाचार्य जनिता लियनगे मैथिनियनी ज्येष्ठ මාධ්‍යවේදී වසන්ත දුග්ගන්නාරාල මහතා මැතිණිය ඒ වගේම ගෞරවනීය හිටපු විදුහල්පතිනියන් සංගමිත්තා බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිතුමිය ඒ වගේම අපේ ආදරණීය ගුරුතුමිය ඇතුළු සියලුම ගුරු බවතුනි 91 2000 කණ්ඩායමේ ආදිශිෂ්‍ය සොයුරුවෙනි ආදරණීය ආදි දියණිවරුනි. ඉතින් ඇත්තටම සවුත්ලන්ඩ්ස් මාතාව ළඟට එන දරුවන් ඇය හිස් අතින් සමාජයට යවන්නේ නැහැ. ඔවුන්ට අධ්‍යාපනයේ ඉහළට යන්න ඒ අවශ්‍ය කරන නිපුණතා ලබා දෙනවා. ඒ වගේම තමයි ක්‍රීඩා පිටිය ජය ගන්න හැකියාව ලබා දෙනවා. වේදිකාව පෙරලි කරන්න අවශ්‍ය කරන පසුබිම සලසා දෙනවා. ඒක තමයි කියන්නේ සවුත්ලන්ඩ්ස් දියණියන් වැඩෙන්නේ ඉහළ බවින් අධ්‍යාපනයෙන් වගේම විෂය සමගාමී සෞන්දර්ය ක්‍රියාකාරකම් මතින් ඔවුන් වැඩෙනවා. ඉතින් මම වචන වලින් ඇත්තටම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට එළඹෙන පැය කීපය තුලදී දකින්න ලැබෙමි සවුත්ලන්ඩ්ස් දියණි කියන්නේ කවුද කියලා. අපි ඒක දැක්කා. කොච්චර උත්සාහයක් මේ දියණිය සතුට කොච්චර ධෛර්ය සම්පන්නද මේ දියණිය තමන්ට පැවරුණු වගකීම නොපිරිහෙලා ඉටු කරන්න ඒ අවශ්‍ය කරන කැපවීමෙන් ධෛර්යයෙන් ඒ දේ ජය ගන්නවද කියන එක වචනවලට නගනවට වඩා ඔබට තව මොහොතකින් දකින්න ලැබේවි. ඉතින් අපේ 91 2000 ආදිශ්‍ය කණ්ඩායම මේ කාර්ය මා හැඟි කාර්ය හොඳින් ඉටු කරන්න මහත් වෙහෙසක් ගත්තා. ඔබ දකින්නේ මේ පැය කීපයක දෙයක් විතරයි. නමුත් උන් මාස ගණනක් පුරාවට මේ දේ සැලසුම් කරා. ක්‍රියාවට නංවන්න උත්සාහ ගත්තා. ඉතින් මෙතෙන්දී අපේ ආදරණීය අපට උගන්වපු ගුරු බවතුන් ගොඩක් උදව් කරා. ගුරුහරුකම් ලැබලා දුන්නා. ඕන් සියලු දෙනාටවත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් මෙතන පුළුල් නියෝජනයක් තියෙනවා. 1956 වර්ෂයේ පාසලේ ඉගෙනගත් ආදි ශිෂ්‍යාවගේ පටන් වර්තමානයේ ඉගෙන ගන්න දරුවනුත් වේදිකාවට යොමු වෙනවා. ඒකයි ආශ්චර්යය. අවුරුදු 140ක් සපුරන සවුත්ලන්ඩ්ස් මාතාවට ආඩම්බර වෙන්න වෙන කුමන කාරණාද කියලා මට හිතෙන්නේ. ඉතින් මම සියලු දෙනාටම ආරාධනා කරනවා මේ අනගි ප්‍රසංගය රස විඳින්න.
ගරු විදුහල්පතිනි සුමින්දා කාර්ය සම්මැතිනියනි ඔබට අපගේ ගෞරවනීය ස්තුතිය. අපි කොච්චර ලොකු වුණත් වයසින් කොච්චර වැඩිමහල් වුණත් අපි කැමති පුංචි කාලෙට. අපි අදටත් මතක් කරන්නේ අපි පුංචි කාලේ මෙන්න මෙහෙම කරා. අරම කරා. කෝ අපේ දරුවන්ට මේ පුංචි කාලයක් තියෙනවා. හැබැයි ඒකට අපිත් වග කියන්න ඕනේ. ඒ පුංචි කාලේ අපි ගත කරපු ජීවිතය කොච්චර ලස්සනද කියනවා නම් 96 කණ්ඩායම වේදිකාව ලස්සන කරන්නේ ඒ විදියට. කාටද කරන්න රජකම් දෙමාපියන් අපට අපි ගුරුවරු අපට අපිම වාගේ ඔක්කොම එකට කරන ගංගාවක් වාගේ
ඔව් එහෙම තමයි 96 කණ්ඩායම බොහොම ලස්සනට වේදිකාව හැඩ කරේ. ඔබ දන්නවා නාට්‍ය කලාව තුළ අපි හදාරනවා ලංකාවේ උඩරට පහතරට සබරගම සම්ප්‍රදාය. මීට අමතරව අපේ දරුවන් හදාරනවා භරත නාට්‍ය කලාව. ඉතින් මේ භරත නාට්‍ය කලාව තුළ හින්දුස්ථානී සංගීතය තුළ ලාස්‍ය නර්තනයත් ඒ වගේම දක්ෂිණ උත්තර ಭಾರತ සංගීතය සහ දකුණේ කර්ණාටක සංගීතයත් එක්ක එකතු වුණාම ලාස්‍ය සහ තාණ්ඩ කාණ්ඩවල විවිධ නර්තන සම්ප්‍රදායන් තියෙනවා. ඉතින් එහි සංකලනයක් තමයි ඔබට මේ ඉදිරිපත් කරන්නේ. ඔබට පුදුම හිතේවි. ඇස්පිල්ලම් ගහන්න නැතුව බලාගෙන ඉඳීවි. Bharatanatyam is a traditional art from that incorporates the Indian culture. Please put your hands together and welcome on stage a classical Bharatanatyam. Drum drum ta drum ta dhalam ko takate ko da de tangir de tangir de ta drum taka drum drum ta takita ta da ta drum kada de drum ta tanam ta tarum ta takita ta de tangir de tangir de ta tarita ta dhanata ta runata ta dinita ta da drum tanam tarum tagadim takir de tangir de tangir de ta dim ta tarigir de ta drum dim da ta drum nam da ta drum tam takita dana ta tangir de tarigir de dim ta tarigir de ta drum dim takita drum drum takita drum ta drum drum takita ta drum kir de tarigir de ta drum tarita ta dana tarita ta tarigir de tarita ta dana ta drum tarita dana ta tangir de tarigir de ta tarigir de ta drum dim da ta drum nam dakka takita drum ta dim tom nam ta tangir de tarigir de ta Madani
කොයි තරම් අපූරුද. ඔවුන්ට ස්තුතිය පුද කරන්නට ඕනේ විශේෂයෙන්ම මේ ඇඳුම් ආයිත්තම් ඔවුන්ගේ වෙලාව ඔවුන්ගේ මුදල් මේ සියල්ලම වැය කළා තමයි Tamanගේ පාසල් වේදිකාව අවුරුදු 30කට අවුරුදු 25කට පස්සේ ඇවිල්ලා මේ භූමිය ස්පර්ශ කරන්නේ. කිසිවක් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන් මේ කරන හැම කැපවීමක්ම කරන්නේ වර්තමානයේ මේ පාසල තුළ ඉගෙන ගන්නා වූ ආදරණීය සවුත්ලන්ඩ්ස් දියණියවන් වෙනුවෙන්. ඉතින් වර්තමානය ගැන කතා කරද්දී අපි යනවා තවත් ඈතකට. ඒ ඈත ගැන කියන්නේ අය මෙන්න මෙහෙමයි. ඔව් ඈතින් ඈතට යනකොට අපේ සංගීතයේ හෙළ සංගීතයේ සලකුණක් තමයි සුනිල් ශාන්තයන්. එම ගාන්ධර්වයානන්ගේ ගීත පෙළක් මේ වේදිකා මස්තකයට ගෙන එන්නට සූදානම් වෙනවා සවුත්ලන්ඩ්ස් ආදි දියණියන්ගේ මව් සංගමේ සමාජිකාවන්. ඔවුන්ටයි මේ අවස්ථාව.
මේ ගංගාව මෙහෙම ගලාගෙන යනකොට මට ඇත්තටම අහන්න හිතුණා මොකද අපේ ප්‍රධාන ආරාධිත අමුත්තන් දෙපළක් මෙතන ඉන්නවා දුග්ගනාරාල මහත්මයා අපේ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක් ජනමාධ්‍ය කවේ. ඉතින් මොනවද හිතුනේ කියලා ඇත්තටම මට ඉන්න පුළුවන් නම් මම එනවා ටෙලිෆෝන් මයික් එකක් අරගෙන. ආදරණීය සුනිල් ශාන්තයන්ගේ කී පෙළහැර හරිම සංවේදී හරිම රසවත්. ඉතින් ඔබට බොහෝ දේවල් කියන්නට ඇති අපි ඊට අවස්ථාව ලබා දෙනවා. මව් සංගමයට අප ස්තුතිවන්ත වෙන ගමන් අපි යනවා 91 2000 කණ්ඩායම වෙත. අපේ කාලේ අපි පැරණි කෝලම් සොකරි නාඩගම් නෘත්‍ය ඕවා තමයි රස වින්දේ. හැබැයි දැන් වර්තමානයට එනකොට අපේ දරුවන්ට උඟාක් ඊට වඩා ටෙලි නාට්‍ය තමයි වැදගත්. ඒත් ටෙලි නාට්‍ය ගීත වංශ කතාවක් ශ්‍රී ලංකාවේ බිහි වෙලා වර්තමානයේ දක්වා ඉතා දක්ෂ සංගීතඥයින් අතින් අලංකාර නිර්මාණ බිහි වෙලා තියෙනවා. ඉතින් අපේ දූවරු ප්‍රථමයෙන්ම අද වේදිකාවට එන්නට සූදානමින් ඉන්න වෙලාව. අපි ආරාධනා කරනවා අපේ වර්තමාන සිසු දියණියන්ට ඔවුන්ගේ නර්තනාංගය ඉදිරිපත් කරන්නට පැමිණෙන ලෙසට. මේ ටෙලිනාට්‍ය ගී එකතුවක්. Teledrama portraits, realistic stories and teledrama songs allows us to live and be a part of these stories. Sit back, relax and enjoy as we take you down the memories. හිර පායා කළුවර හදකට
නූවිල්ලෙන් සැදුරුලියේ බාලොලියේ බාලලියේ නූවිල්ලෙන් සැදුරුලියේ බාලොලියේ බාලලියේ ගී අහන්න මිනිසුන්ට පන් පෙදුරක් නෙලා දෙන්න ගී අහන්න මිනිසුන්ට පන් පෙදුරක් ගෙලා දෙන්න නුවිල්ලෙන් සැදුරුලියේ බාලොලියේ බාලලියේ නුවිල්ලෙන් සැදුරුලියේ බාලොලියේ බාලලියේ නූවිල්ලෙන් සැදුරුලියේ බාලොලියේ බාලලියේ දූවිලි දූවිලි රකිනා දිවි සිඟ වගවලගින්නේ පැමිණා කිරිපොව මින්නුන් යන්නේ රකිනා පෙර දිවි ගති බව දන්නේ ලැබුණා පෙර දිවි මෙම උමරුනේ සදාපුරේ කල නිවිති කැලේ කියාගතුනි මහ සෙනඟ කැලේ සදාපුරේ ගල් කරපු කැලේ එදා පසුදු විය දෙවියෝ කැලේ රචනාදී සිංහ වගවලගින්නේ පැමිණා කිරිපව මින්නුන් යන්නේ ලැබුණා පෙර දිවි ගති බව දන්නේ ලැබුණා දිවි මෙම ලෙස උමරුනේ මේ දියණිය මම මොහොතකට රඳව ගත්තේ ඇය ගැන යමක් කියන්නට ඕනේ. නමින් ඇය මනෝමය විතුම්සා. ඇය හදාරන්නේ බටහිර සංගීතය. ඇය අපේ පාසලට ආවේ මීට අවුරුදු හරියටම කියනවා නම් පුතේ අවුරුදු 3කට කලින් ශිෂ්‍යත්ව විභාගයෙන් තමයි ශිෂ්‍යත්ව පාසල. එතකොට සවුත්ලන්ඩ්ස් විද්‍යාලය ගැන මොකද හිතෙන්නේ? මගේ ඉස්කෝලේ ගොඩාක් ආදරේ. මගේ ඉස්කෝලේ ගොඩාක් ආදරෙයි. එච්චරයි කියන්න තියෙන්නේ. දක්ෂයාට නිසි තැන ලබා දෙන සවුත්ලන්ඩ්ස් මාතාව নমස්කාර වේවා. ඔව් සුදීත නංගි. ඉතින් අපි දෙන්නත් මේ පාසලේ සුදු ගවුමයි රතු කරපටියයි දාලා ආපු කාලයක් තිබුණා. අනිවාර්යෙන්ම. අද ඒ අතීතයයි වර්තමානයයි එකට එකතු කරන්නට තමයි 91 ආදිශිෂ්‍ය සංගමයේ මතක ප්‍රසංගයේ එළි දක්වන්නේ. ඊළඟට ඔවුන් සූදානම් වෙනවා ඒ සුදු ගවුමයි රතු කරපටියයි ඇඳගත්ත අපේම දූලත් එක්ක වේදිකා සම්ප්‍රාප්ත වෙන්නට. ඔව් මේකේ විශේෂත්වයක් තමයි 91 කණ්ඩායම කියන්නේ සෑහෙන බරක් අදින කොටසක් මේ පාසලේ. ඉතින් ඔවුන්ට අපේ හෘදයාගම ස්තුතිය පුද කරනවා. ඔවුන් නිසා තමයි මතක බිහි වුණේ. ඔවුන් නිසා තමයි දෙවන මතක දිගහැරුම මෙලෙස ගලාගෙන යන්නේ. ඔව් එසේනම්
අම්මලා දූලා වෙන්නත් පුළුවන්, අක්කලා නංගිලා වෙන්නත් පුළුවන්. අපි බලමු කොහොමද මේගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම කියලා. සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ නොදැනීම අවුරුදු 12ක් ගෙවිලා නිමා වෙලා පාසල් කාලේ සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ දුව පැන නට තරඟ කරලා ජයගෙන හිනහුණු වේ කාලේ දුව පැන නට තරඟ කරලා ජයගෙන හිනහුණු වේ කාලේ ගුරු දෙගුරුන්ගේ හදවත් දිනමින් විතුමවතුරුලේ උන් කාලේ සුළඟට හසු වූ පහන් සිලක් මෙන් සැඟව ගියාදෝ අපේ බාලේ සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සමනල රෑනක් සේගිලි අකුරට ගිය පාසල් කාලේ ආයෙත් එනවා නම් අපේ දිවියට ආසයි ඒ ලස්සන කාලේ සුද්ධ මට පුංචි දෙයක් කියන්න තියෙනවා. ඇත්තටම අපේ අංගයට අපිට ලෑස්ති වෙන්න හම්බුනේ පැයක් විතර කාලයක්. අපි ට්‍රැක් එකක් ලෑස්ති කළා අපිම කටහඬ දීලා ඒත් ඒකේ චූටි අඩුපාඩු තියෙනවා. ඒකෙන්ද ඒක මෙතන ප්ලේ කරන්න බෑ. Southlands quality එක තියාගන්න ඕන නිසා අපි හිතුවා නලින් පෙරේරා මැතිතුමාගේ එකම ඒ මහතාගේ එකම මෙතන ප්ලේ කරන්න ඕනි කියලා.
ඒ කොහොමනත් සභාපතිතුමිය කතා කරපු විදිහට මේවට තමයි කියන්නේ අකුරු වලට පණ දෙන ගීත. මේ ගැන හොඳටම දන්නවා මේ අපේ දුග්ගනාරාල මහත්මයා. ඉතින් පාසල් කාලය කියන්නේ කාටවත් කවදාවත් අමතක කරන්න බැරි කාලයක්. අපිට කොච්චර යාළුවෝ හිටියත් අදටත් අපේ හොඳම යාළුවා අපේ ඉස්කෝලේ යාළුවා. ඉතින් ඉස්කෝලේ යාළුවත් එක්ක ගොඩාක් ගමන් නැවිලා තියෙනවා. ඉතින් මේ දිගහැරෙන දේවන ගමන ඊටත් වඩා ගොඩාක් ලස්සනයි. මේ මිලේනියම් කණ්ඩායම. Meshup seamlessly blends songs together, creating one unique masterpiece. Up next is a beautiful performance by our millennials. You're the night, you're the color of my blood. You're the cure, you're the pain, you're the only thing I want to touch. Never knew that it could mean so much, so much. You're the fear, I don't care, 'cause I've never been so high. Follow me through the dark, let me take you past your satellites. You can see the world you brought to life, to life. So love me like you do, 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 touch me like you do, touch me like you do. If the love's gone away,
Sha-la-la-la-la, sha-la-la in the sunshine. Sha-la-la-la-la, sha-la-la in the evening. Sha-la-la-la-la, sha-la-la-la-la, just for you. Sha-la-la-la-la, just for you. ස්තුතියි මිලේනියම් කණ්ඩායමට. ඉතින් විවිධ හැඩතල විවිධ රූප මවන අතරේ අපි යනවා ගැමි නවතන සම්ප්‍රදායට. කමත කියන්නේ අපි හැමෝටම පොදු දෙයක්. අපි ආසයි ගමේ ගියාම සෙල්ලම් කරන්න දුව පැන ඇවිදින්න සිංහල අවුරුද්දට ගමේ ගියාම අත්තම හදන දේවල් කන්න. ඉතින් මේ ගැමි සම්ප්‍රදායත් එක්ක මේ නර්තනයට ඉඩ හසර ලබා දෙන්නේ මේ විදියට. වයන පදට තබමින් පද කමල්ලා රංගන ලඳුන් බල රූසිරි සියල්ලා. යතුරු සදානේ ආතට බය වී
දේශීය නර්තනය කුළු ගන්වන්නට බෙර පදවලට හැකියාව තියෙනවා. පදයකට පුළුවන් ද ආමන්ත්‍රණය කරන්න ඔබට. තාලයකින් පුළුවන් ඔබට කතාවක් කියන්නට පද නැතුවාට. අපි බලමු දුගන්නාරාල මහත්තයා නම් අකමැති වෙයි පද නැතුව මොන රහද කියලා. ඒ වුණාට මේ දිග හැරෙන බෙර සංද්වනියත් අපි රස විඳලම බලමු.
කොහොම ලස්සනට වැයුවද කියනවා නම් පහතරට බෙරේ එක පළුවක් නැතුව තමයි අර බහැලා යන අන්තිම ආදී දිනේ යන්නේ. ඉතින් කොහොම වුණත් ඒ තමයි ඔවුන්ගේ කැපවීම, ඒ තමයි ඔවුන්ගේ හයිය සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට ලබා දෙන. මම ඔබට කියන්නට කැමතියි අපේ පංචතූර්ය වාදන ගැන යමක් මතක් කරන්නට කැමතියි විවේක කාලයට පෙර. ආතත විතත විතතාතත ඝන සුසිර කියන මේ පංචතූර්ය වාදනයත් එක්ක අපි මේ වේදිකාවට එක් කරගත්තේ උඩරට ගැටබෙරයත් පහතරට නාට්‍ය සම්ප්‍රදායට ගන්න අපේ යක්බෙරයත් තමයි අපි පාවිච්චි කරේ. ඊට අමතරව සුසිර වාදනයේට අපි හක් ගෙඩිය පාවිච්චි කරා. ඉතින් ඔබට දැනෙනවා ඇති ඔබ මේ විඳින දේ කිසිම බාධාවක් නැහැ ඔබට විඳින්නට. ඔබට කැමති නම් නැගිටලා අත්පුඩි ගන්න පුළුවන්, මේ ගීත ගායනා කරන්න පුළුවන්. මේ තමයි ඔබේ විද්‍යාලය. අපි කෙටි විවේකයකින් පස්සේ නැවතත් මුණ ගැහෙමු. සවුත්ලන්ඩ්ස් විද්‍යාලය 1950 ගණන් වලදී තමයි සිංහල භාෂාවෙන් අධ්‍යාපන කටයුතු ආරම්භ කරන්නේ. ඒ කාල වකවානුවේ සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට අපූර්ව සෞන්දර්ය අත්දැකීමක් ලැබෙනවා. සවුත්ලන්ඩ්ස් සතිය. ඒක දිගින් දිගට ඇවිල්ලා උච්චතම ස්ථානයේ 1970 දී. ජාතක කතාවක් ගෙනියනවා ලුම්බිනි රංගහලට. කුස ජාතකේ. ගියවර අපි කුස ජාතකයේ පොඩි කොටසක් මේ වේදිකාවේ රංග දැක්වුවා. මම මේ සිහිපත් කරන්නේ ඒක නාට්‍ය රචනා කරපු ශාන්තා මානවඩු ආදිසෝරිය පිළිබඳ. එතිමිය රෝගාතුර තත්වයෙන් පත්වෙන්නේ අපිට සුභාශිංසන එකතු කරලා තියෙනවා. ඉතින් අපි එතුමියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. වැඩි වෙලා ගන්න නැතුව මම ආරාධනා කරනවා අපේ තවත් නංගිලා ටිකක් ලෑස්තිලා ඉනවා. 94 A level නංගිලා ටික එන්න වේදිකාවේ.
නූතන සංගීත සම්ප්‍රදායන් අපි කොතෙක් රසවින්දත් අපේ අතීත සම්ප්‍රදායන් අපට අමතක කරන්නට බෑ. දේශීය නර්තන කලාවන් පෝෂණය වෙලා තියෙන සාම්ප්‍රදායික නර්තන අංගයන් අතර ගායනා අතර පත්තිනි මෑණියන් වෙනුවෙන් විශේෂයෙන් සැකසුණු යාග හෝම ශාන්ති කර්ම අපිට අපේ අතීතයෙන් වත්කම් හැටියට දක ගන්නට පුළුවන්. එම අවස්ථාවටයි අපි දැන් එළඹෙන්නේ. දුහුල් සාලුව ආට ඕසරිය කරට දමාගෙන දවුල් කොම්බු සංකරන් සේසාචාමර දවුල් කොම්බු සංකනාද ഘോഷ කරන බෙර සින්ද මේසන් පතිනි දෙවියෝ පවඩ අවසර කිකිරිමිනිකින් කිනි හඬන්නේ විද්ද අඹය මේ ලොව සැරිසරන්නේ සත්‍ය සලඹ මතු බුදු බව පතන්නේ සිද්ධ පතිනි දෙවි මේ රඟට වඩින්නේ කොමල දෙපය ලන සලමක් අරගෙන නිමල රුසිරු කර දුවට දරාගෙන එමල කඳේ ගිය පනගෙන් වාගෙන මෙකල පතිනි මිස නැත දෙවියෝ වෙන සලාන් පතිනි බිමින් සලුව සලාන් පතිනි වටකර සලු සලාන් පතිනි ආතුර දොස මුදා හරිනි පත්තිනි මැණික් මාල පත්තිනි ගල්ලරයේ පත්තිනි සලඹ සලු පත්තිනි
වැඩි වෙලා ගන්න නැතුව අපි යනවා 92 ඉඳන් 2024 දක්වා පාසලෙන් ඉවත් වූ ආදී දීදයන්ගේ බොහොම ලස්සන රංගනයකටත් එක්ක දැක්කම හිතෙනවා ආදරේ. දැක්කම දෙවඟනවාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදුම එනවා ළඟටම දැන් හොඳයි ආදරේ හිතනම දැක්කම දෙවඟනවාගේ ලස්සනයි පොඩ්ඩක් ඉන්න සුදුම එනවා ළඟටම දැන් හොඳයි සුවඳ සිතක සිහින අතපන්නේ මල්නුවරේ පෙම් සුවඳේ
නිලියෝ පරාදයිනේ. වැඩේ කියන්නේ නළුවොත් ඉඳලානේ. හැබැයි හරි අසාධාරණයි. මං හිතන්නේ අපි අසුනාට පස්සේ සවුත්ලන්ඩ්ස් බාලිකාවට කොල්ලෝ අරගෙන තියෙනවා. හරි. ඔන්න ඔය විදියට ගලාගෙන යනකොට ඉතින් දැන් ඇවිල්ලා ගොඩක් වෙලා ඉඳලා මේක නරඹනවනේ අපේ සම්භාවනීය අමුත්තන්. ඔය අතරේ ඉන්නවා අපි අහලා පුරුදු ලොවෙන් එකෙක් වෙයි එක් දෙයකට සමත කියලානේ. නමුත් ඒව බොරු කරන වෙලාවල් තියෙනවා. ගීත රචකයෙක්, නාට්‍යකරුවෙක්, නළුවෙක්, තිර රචකයෙක්, නිවේදකයෙක් කියාගෙන යන්න මට තව දේවල් තියෙනවා එතුමාගෙන්ම අහන්න වෙනවා. හැබැයි ඔය මොනවා තිබුණත් එතුමාව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී පුහුණුව කරලා තියෙන්නේ අපේ ළමයි. සවුත්ලන්ඩ්ස් දියණිය මනෝජා තමයි වසන්ත දුග්ගන්නාරාල මහත්තයාගේ පුහුණුකරු. ඉතින් ඒ ආදර කතාවත් ඔය අතරේ කියාවිද දන්නේ නැහැ. කොහොම වුණත් අපේ අය බලාපොරොත්තු වෙනවා අපේ වේදිකාවේ මතක දෙක ප්‍රසංගයේ එතුමා කොහොමද රසවින්ද කියන එක දැනගන්න නේද? එහෙමනම් ඔබතුමාට මේ ගෞරවනීය ආරාධනය අපේ සහෘදයා වසන්ත දුග්ගන්නාරාල මහතාට වේදිකාවට එන ලෙසට.